ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ගර්භාෂය පිළිකා. එහෙමත් නැත්නම් එන්ඩෝමෙට්‍රියල් පිළිකා. මේක ලෝකයේ වගේම අපේ රටෙත් එන්නෙන්නම වැදගත්කම වැඩි වෙන මාතෘකාවක්. හරි අපි එනම් පටන් ගමු. ඇත්තටම හිතන්නවත් අමාරු සංඛ්‍යාවකින්. බලන්න 2022 කියන එක අවුරුද්ද විතරක් මුළු ලෝකයෙන්ම ගර්භාෂ පිළිකා රෝගීන් 4,20,000කටත් වඩා වාර්තා වෙලා තිනවා. ඒ කියන්නේ මේක කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ග අතරින් 7 වෙනි තැනට ඇවිල්ලා. හැබැයි මේක ලෝකේ කොහේ හරි තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. වැදගත්ම දේ තමයි මේක දැන් අපේම රටේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් වෙලා. ඇත්තටම 2022 වෙද්දී ලංකාවේ බහුලම නාරී වේද පිළිකාව බවට පත්ුනේ මේ ගර්භාෂය පිළිකාව. ඒ වගේම මේකේ ව්‍යාප්තිය දිගින් දිගටම වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය හරියටම තේරුම් ගන්න අපි මේ කතාවේ ප්‍රධාන කොටස් 5ක් දිගේ ඉස්සරහට යමු. මේක තර්ජනයක් වෙන්නේ ඇයි කියන තැන ඉඳන් ප්‍රතිකාර වලින් පස්සේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක දක්වාම අපේ බලමු. හොඳයි එහෙනම්. අපි මුලින්ම බලමු මේ ප්‍රශ්නේ කොච්චර ලොකුද? ඒ වගේම මේකට වැඩියෙන්ම මුහුණ දෙන්න වෙන්නේ කාටද කියලා. සාමාන්‍යයෙන් මේ පිළිකාව වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ දියුණු, ඒ කියන්නේ ඉහළ ආදායම් ලබන රටවල. හැබැයි දැන් ලෝකේ පුරාම පැතිරෙන තරබාරුකම වගේ හේතු නිසා හැමතැනකම මේ රෝගීන්ගේ ගණන වේගයෙන් වැඩි වෙනවා. හරි. දැන් අපි බලමු මේ පිළිකාව ඇත්තටම ශරීරයේ ඇතුලේ හැදෙන්නේ කොහොමද කියන එක. මේ ක්‍රියාවලිය තේරුම් ගත්තොත් තමයි අපිට සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් ගර්භාෂය පිළිකාව කියන්නේ ගර්භාෂයේ ඇතුළේව තියෙන පටලේ, ඒකට අපි කියනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. අන්න ඒකේ සෛල අසාමාන්‍ය විදිහට වර්ධනය වෙන්න පටන් ගන්න එකට. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේකේ ගමන් මඟ. ගොඩක් වෙලාවට මේක පටන් ගන්නෙ තරබාරුකම වගේ දෙයකින්. එතකොට ශාරීරික හෝමෝන වෙනස් වෙනවා, ගර්භාෂ්‍ය පටලය ඝන වෙනවා, අන්තිමේදී ඒක පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි ප්‍රධානම අවදානම් සාධක. බලන්න තරබාරුකම තමයි ප්‍රබලම එක. ඒත් එක්කම දියවැඩියාව PCOS කියන තත්වය, දරුවන් නොමැති වීම, සමහර ජානමය තත්වයන් පවා මේ අවදානම හොඳටම වැඩි කරනවා. හොඳයි. අවදානම් මොනවද කියලා අපි දැන් දන්නවා. ඒත් මේ පිළිකාවක් තියෙනවා කියලා හොයාගන්නේ කොහොමද? මේකේ තියෙන ප්‍රධානම අවධානය යොමු කරන්නම ඕන රෝග ලක්ෂණය තමයි ආර්තවහරණයෙන් පස්සේ, ඒ කියන්නේ මාසික ඔසව්වීම නැවතුනට පස්සේ සිද්ධ වෙන ඕනෑම ආකාරයක යෝනි මාර්ගයෙන් ලේ යාමක්. එහෙම දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. රෝගය හරියටම හොයාගන්න පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්. ඒකෙන් බලනවා ගර්භාෂය පටලය ඝන වෙලාද කියලා. ඊට පස්සේ රෝගය තහවුරු කරගන්න එතනින් පොඩි පටක කෑල්ලක් අරන් පරීක්ෂා කරනවා. ඒකට තමයි බයොප්සි කියන්නේ. හරි. රෝගය හඳුනාගත්තට පස්සේ මොකද වෙන්නේ? වාසනාවකට දැන් ප්‍රතිකාර ක්‍රම ගොඩක් දියුණු වෙලා තියෙනවා. අපි බලමු මේ නවීන ක්‍රම මොනවද කියලා. ගොඩක් අය හිතන දෙයක් තමයි ගර්භාෂය අයින් කරාම, ඒ කියන්නේ හිස්ට්‍රෙක්ටමි සැත්කම කරාම ප්‍රශ්න ඉවරයි කියලා. ඒත් ඇත්තම එච්චරද කරන්න ඕන? පිළිතුර තමයි නෑ. හැම වෙලාවෙම ගර්භාෂය අයින් කරාට විතරක්මදි පිළිකාව කොච්චර දුරට පැතිරෙලද කියලා හරියටම දැනගන්න ශ්‍රෝණි කුහරේ තියෙන මහනහර ආශ්‍රිත කුද්දෙටි, ඒ කියන්නේ වසා ගැටිති පරීක්ෂා කරන එක අතිශයින්ම වැදගත්. එතකොට තමයි හරියටම ප්‍රතිකාර සැලසුම් කරන්න පුරුවන් වෙන්නේ. මෙන්න මේක තමයි දැන් තියෙන වැදගත්ම දේ. නවීන වෛද්‍ය විද්‍යාව හොයාගෙන තියෙනවා හැම ගර්භාෂ පිළිකාවක්ම එක වගේ නෑ කියලා. ඒ නිසා දැන් පිළිකාව වර්ග කරන්න අලුත්ම ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඒක පදනම් වෙන්නේ පිළිකාවේ අණුක මට්ටමේ තියෙන ලක්ෂණ මත. ඒ අනුව පිළිකා ප්‍රධාන කාණ්ඩ 4කට බෙදෙනවා. මේ වර්ගීකරණය වැදගත් වෙන්නේ ඇයි කියලා මේකෙන් පැහැදිලි වෙනවා. බලන්න POLM කියන වර්ගයේ පිළිකා තියෙන අයට සූර වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒත් P53ABN කියන වර්ගයේ තියෙන අයට තත්ත්වය ටිකක් දරුණු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් දන්න නිසා වෛද්‍යවරුන්ට පුළුවන් එක්කෙනාට ගැළපෙන විදිහටම ප්‍රතිකාර දෙන්න. හොඳයි. දැන් අපි බලමු ප්‍රතිකාර වලින් පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මෙන්න හිතාගන්නත් අමාරු ඒත් හරිම වැදගත් කාරණයක්. ගර්භාෂ පිළිකාවෙන් සුවය ලබන අයගෙන් බහුතරයක් මිය යන්නේ පිළිකාව ආයෙත් හැදිලා නෙවෙයි. ඒ අය මිය යන්නේ හෘද රෝග වලින්.
මේකෙන් කියවෙන්නේ ප්‍රතිකාරවලින් පස්සේ සෞඛ්‍ය ගැන හිතද්දී මුළු ශරීරය ගැනම හිතන්න ඕන කියන එක. පුදුම දේ තමයි පිළිකාවට හේතු වුණා වගේම අවදානම් සාධක, ඒ කියන්නේ තරබාරුකම, අධික රුධිර පීඩනය, දියවැඩියාම වගේ දේවල් පාලනය කරගැනීම තමයි දිගු නිරෝගී ජීවිතයකට තියෙන හොඳම මඟ. ඉතින් අන්තිමට හිතන්න කියන දේ තමයි මේක. පිළිකාව වගේ ලොකු සටනක් දිනුවට පස්සේ ඒ ජයග්‍රහණය රැකගෙන සමස්ත සෞඛ්‍යම ආරක්ෂා කරගන්න අපි ඇත්තටම සූදානම්ද කියන එක